අයිබෝවන් සුබ දවසක් live 24 the segment එකත් එක්ක අද දවසෙත් අපි සූදානම් බොස් කෙනෙක් එක්ක කතා බහක් ආරම්භ කරන්න. ඉතින් අපි දන්නවා විශ්වාසය ගැන කතා කරනකොට විශ්වාසය අංක 1 සුරැකී ආයතනයක්. අංක 1 සුරැකී ආයතනයකට තමයි අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ තමයි LCB Finance PLC කියන ආයතනය. ඒ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රධාන විධායක අධ්‍යක්ෂ KG ලීලානන්ද මහත්මයා අපිත් එක්ක එකතු වෙන අයිබෝවන්. අයිබෝවන්. හොඳයි. එතකොට මේ ලංකාවේ මූල්‍ය ආයතනත් එක්ක ගත්තට පස්සේ LCB Finance PLC කියලා කියන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්න ආයතනයක්. එතකොට මම කැමතියි දැනගන්න මේකේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් විදිහට මේ ආපු ගමන් මඟ කොහොමද? මම බොහොම ස්තුතියි මේ අවස්ථාව උදා කිරීම පිළිබඳ. අපි මුලින්ම කතා කරොත් LCB Finance PLC කියන ආයතනය මේ රටේ මූල්‍ය ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන්නේ 2016 අවුරුද්දේ. 2016 අවුරුද්දේ දකුණු පළාත මුල් කරගෙන මේ ආයතනය බිහි වෙනවා. 2018 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සේවා සඳහා දෙන බලපත්‍රය අපි ලබා ගන්නවා. ඒ වෙනුවට මේ රටේ තියෙන මූල්‍ය නීතිය අනුව රුපියල් මිලියන 2500ක ප්‍රාග්ධනයක් අපි පෙන්වන්න ඕන. ඒතර ඒ කාරණා සම්පූර්ණ කළාට පස්සේ අපි ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රයට 2018 අවුරුද්දේ ප්‍රවේශ වෙනවා. හොඳයි. දැන් මේ කියපු කාරණාත් එක්ක දැන් මේ ආයතනය මේ වෙනකොට ඇවිත් තියෙන ගමන ගැන කතා කරනකොට අපි දන්නවා ෆයිනෑන්ස් කම්පැනි බොහොමයක් තියෙනවා. හැබැයි ඒ කම්පැනිත් එක්ක බලනකොට LCB Finance PLC කියන ආයතනය කොහොමද වෙනස් වෙන්නේ? ඔය එක ඉතාම පැහැදිලිව දක්වන්න පුළුවන් ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රය තුළ මූල්‍ය සමාගම් අද දවස් වෙනකොට 28ක් විතර ක්‍රියාත්මක වෙනවා. ඒ මූල්‍ය සමාගම් වලින් 90%ක්ම කොළඹ සහ විශේෂයෙන්ම නුවර වගේ ප්‍රදේශ ආශ්‍රිතව තමයි බිහි වෙලා තියෙන්නේ. ලංකාවේ ඉතිහාසයේ පළමු වර තමයි දකුණු පළාත මුල් කරගෙන මේ වගේ මූල්‍ය සමාගමක් මේ ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන එක ඉතාමත් සුවිශේෂ තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි ඔබ අහපු විදිහටම අපි මේ මූල්‍ය සමාගම තවත් මූල්‍ය සමාගමකින් වෙනස් වෙන්නේ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්. ප්‍රධාන වශයෙන්ම අපේ ශාඛා ජාලය ගත්තොත් ශාඛා 23ක් ක්‍රියාත්මක වෙන මේ ශාඛා 23ම ක්‍රියාත්මක වෙන්නේ ගොඩාක්ම ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කරගෙන අප්කමින් සිටිස් අපි කියන නැගී එන නගර ආශ්‍රිතව විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ගත්තොත් අපි තවදුරටත් ලංකාවේ ආර්ථිකය ගැන පොඩි විශ්ලේෂණයක් කළොත් තවමත් බැංකු පහසුකම් නොලබන 35ක් විතර ලංකාවේ මූල්‍ය ශාස්ත්‍ර බැංකු ශාස්ත්‍ර 65ක් විතර දල වශයෙන් මූල්‍ය සේවා ලබා ගන්නවා. ඒතකොට මේ සමාගමේ ඉලක්කය වෙලා තියෙන මූල්‍ය සේවා පහසුකම් ලබා ගන්න බැරි ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය මූල්‍ය සේවා ලබා දෙමින් ඒවායේ තුලින් අපේ රටේ සංවර්ධනයට දායක වෙන එකත් විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කර ගැනීම තුළ අපි කිසියම් වූ සාර්ථක බවක් ලබලා තියෙනවා. ඒ සාර්ථක බව තමයි අපි ගියපු ගොඩක් නගරවල මූල්‍ය සමාගම් බැංකුන් ඉතාම අඩු ප්‍රමාණයක් නැත්තම් ඇත්තෙම නැති තැන් වලටත් අපි ප්‍රවේශ වෙලා තියෙනවා. ඒ තුලින් අපි සාර්ථක වෙලා තියෙනවා මේ රටේ මූල්‍ය සේවා අවශ්‍යතාවයෙන් පෙන්නෝ ආර්ථිකයේ එවැනි කොටස් සඳහා මේ සේවාව ලබා දීම තුළ ඒක අපේ ඔබ අහපු විදිහට සුවිශේෂත්වයක්. ඒ විතරක් නෙවෙයි. අපි මේ සමාගමේ හිමිකරුවන් නැත්තම් කොටස්කරුවන් දිහා බැලුවොත් 100%ක්ම නගරයේ නෙවෙයි විශේෂයෙන්ම දකුණු පළාත මුල් කරගත් ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම සමුපකාර සමිති ඒ වගේම කමියුනිටි බේස් ඕගනයිසේෂන් ඒ කියන්නේ මයික්‍රෝ ක්‍රෙඩිට් සඳහා ණය දෙන මූල්‍ය ආයතන මේ වගේ විශේෂත්වයක් තියෙන මේ පිරිසගේ ප්‍රාග්ධන දායකත්වයකින් තමයි අපි මේ සමාගම නිර්මාණය කළේ. බහුව ප්‍රශ්නෙට ඉතාම පැහැදිලි. මූල්‍ය සමාගම් 28ක් තිබ්බත් අපේ සමාගමේ ගමන වෙනස්, අපේ සමාගමේ ආරම්භය වෙනස්, අපේ සමාගමේ ගනුදෙනුකරුවන්ට අපි ප්‍රවේශ වෙන ආකාරය වෙනස්, මේ සමාගමේ අයිතිකරුවන් වෙනස්. මේක තමයි මේ වෙනස. හොඳයි. මේ සුවිශේෂීත්වයත් එක්කම ජනතාවට මොනවද දෙන සේවාවන් බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ LCB Finance PLC ආයතනය හරහා මොනවද අපිට ගන්න පුළුවන් සේවාවන් දැනුවත් නැති වෙන්න පුළුවන්. ඒ වගේ සේවාවන් මොනවද? ඇත්තටම අපි ගත්තොත් ඔබට පැහැදිලි කළොත් ලංකාවේ බැංකු ක්‍රමය හා මූල්‍ය සේවා පද්ධතිය දිහා බැලුවොත් ජංගම ගිණුමක් ඇරෙන්න අනිකුත් සියලුම මූල්‍ය සේවා අපිට සපයන්න හැකියාව තියෙනවා. ඒක මම තවදුරටත් පැහැදිලි කරොත් අපිට ආර්ථිකයේ ඉතිරි කිරීම ලබා ගන්න සාමාන්‍ය ජනතාවගේ ඉතිරි කිරීම තැන්පතු විස්ථාවර තැන්පතු ලබා ගන්න ඒ වගේම ණය සේවා ගත්තොත් අපි කල්බදු පහසුකම් කන් භාණ්ඩ සේවාව ඒ වගේම නිවාස ණය ඒ වගේම අපි අධ්‍යාපන සඳහා අවශ්‍ය වෙන ණය
ඒ වගේම ව්‍යාපාරිකයන් සඳහා සුවිශේෂ යෝජනා ක්‍රම, ඊට අමතරව ළමුන් සඳහා ළමා ගිණුම්, ඊට අමතරව මම පැහැදිලි කරන්න කැමතියි අපි විශේෂ ප්‍රොඩක්ට් එකක් නැත්නම් අපේ තියෙන එකම සේවාවක්. ඒක ලංකාවේ මයික්‍රෝ ක්‍රෙඩිට් එහෙම නැත්නම් ශුද්ධ මූල්‍ය ණය සඳහා වියදී සිටින සමාගම් සඳහා අවශ්‍ය වෙන ප්‍රතිමූල්‍ය පහසුකම්. අපි තමයි ඇත්තටම අද ලංකාවේ මූල්‍ය ශාස්ත්‍රයේ ඉහළින්ම ඉන්නේ ශාස්ත්‍රයට. අපි මේ විදිහට ග්‍රාමීය ප්‍රජාව එක්ක වැඩ කරන මූල්‍ය සමාගම්, ඒ කියන්නේ ෆයිනෑන්ස් කම්පැනි නෙවෙයි, ඊට අමතරව තියෙනවා ලියාපදිංචි මූල්‍ය සමාගම් පනත යටතේ. ඒ අය කරන්නේ ග්‍රාමීය ප්‍රජාවට අවශ්‍ය වෙන මූල්‍ය සේවා සැපයීම. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. මේ ශේෂය සඳහා ප්‍රතිමූල්‍ය ණය ලබා දීපු ප්‍රධානම ආයතනයක් අපි. ඒ විතරක් නෙවෙයි, අපිට බලපත්‍රයක් තියෙන විදේශ මුදල් හුවමාරුව. ඕනම රටක මුදලක්, ඒ කියන්නේ මේ අපේ ආයතනට එක විශේෂ බලපත්‍රයක්. ඒ බලපත්‍රය තුළින් විදේශ මුදල් ලබා ගැනීම හුවමාරු කිරීමට අවස්ථාවක් තියෙනවා. ඊටත් අමතරව තව එක ප්‍රොඩක්ට් එකක් ගැන මම පැහැදිලි කළොත්, ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවට, ශ්‍රී ලංකා යුද හමුදාව උත්තමාචාර කියලා අපේ ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. මේ ණය යෝජනා ක්‍රමය තුළ විශාල පිරිසකට අපේ රණවිරුවන්ගේ පවුල් වලට අවශ්‍ය වෙන මූල්‍ය සේවා සපයලා තියෙනවා. දල වශයෙන් අපි මාසෙකට ගත්තොත් අඩුම වශයෙන් සේවා සමාජිකයන් 3000ක් 4000කට මේ වෙනකොට 30000කට එහා ගිය ප්‍රමාණයකට මූල්‍ය සේවා සපයන ප්‍රධානම මූල්‍ය සමාගමක් විදිහට අපි මේ කටයුත්ත. එතකොට ඔබට පැහැදිලි ආර්ථිකයේ සෑම ශේෂ්ත්‍රයකටම LCB Finance PLC කියන ආයතනයේ සේවා ව්‍යාප්ත කරමින් පවතිනවා මේ. ඔබතුමා මේ ශුද්ධ මූල්‍ය ණය ගැන කතා කරා. එතකොට දැන් ගොඩ දෙනෙක් අපි දන්නවා ගොඩක් වෙලාවට ණය මුදලක් ලබා ගන්නකොට මේ වගේ දෙයක් කරනකොට ලිපි ලේඛන ගොඩක් ඕනේ. හැබැයි LCB Finance PLC ආයතනයේත් මේ විදිහට ලිපි ලේඛන බොහොමයක් ඕනේද? ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. අපි මේ පළමුව තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. අපි මේ ණය සඳහා නිකුත් කරන අරමුදල් සපයාගන්නේ මේ රටේ මහජනතාවගේ තැන්පතු. ඒ වගේම කොටස් මේ සඳහා ආයෝජනය කරපු කොටස්කරුවන්ගේ මුදල්. ඒතර මේ මුදල් ආයෝජනය කරද්දී ණය ලෙස අපිට අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු රාමුවක් තියෙනවා ලියකියවිල්ල. ඒ රාමුව බැංකුවක් වේවා මූල්‍ය සමාගමක් අපි කවුරුත් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒක තුළ ඔබ අපදේ ඉතා වැදගත්. ඒකට අනවශ්‍ය විදිහේ ડોකියුමන්ට් නෙවෙයි, අත්‍යවශ්‍ය ડોකියුමන්ට්ස් අපිව නැත්නම් මහජනතාවගෙන් ලබා ගන්නා මුදල් වලට ආරක්ෂාවට කම්පැනි වග කියනවා බැංකු සහ මූල්‍ය සේවා. ඒ නිසා අපි ළඟ විශේෂ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඔබ අහුව විදිහටම අපි දැනට ලංකාවේ සම්පකාර සමිති සහ කමියුනිටි බේස් ආයතන වලට දීලා තියෙන ආයතන 150කට වැඩි ප්‍රමාණයකට විශාල මුදලක්. ඒ අය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මේ මූල්‍ය සේවා ව්‍යාප්ත කරමින් පවතින. එතකොට එතනදී අපි සමහර විට මිලියන 100ක් මිලියන 50ක් දෙද්දි බලන්නේ ඊටාම ඒ සමාගමේ තියෙන තත්ත්වය තමයි අපි විශ්ලේෂණය කරන්නේ. ඒතර ඒ සමාගම අර ගමට ගිහිල්ලා ගැමියන්ට නැත්තම් කෘෂිකර්මයේ දෙන අපේ සහෝදර ජනතාවට මූල්‍ය සේවා සපයද්දී ඊටාම අල්ප ප්‍රමාණයකින් තමයි ලේවිකලි අත්‍යවශ්‍ය දේවල් තමයි සම්පූර්ණ කරන්නේ. එතකොට ඔබට තේරෙනවා අපි මේ ગેප් එක ෆුල්ෆිල් කරන්නේ කොහොමද? එහෙම නැත්තම් මේ දුරස්ථභාවය අඩු කරන්නේ කොහොමද කියලා. අඩු කරලා තියෙන්නේ අපි විසින් දැනට ආයතන මගේ දැනුම විදිහට සම්පකාර සමිති, විවිධ ව්‍යාපාර ප්‍රතිමූල්‍ය පහසුකම් සපයන සංවිධාන, ඒ වගේම අනිකුත් මූල්‍ය සමාගම් වලට අපි දීලා තියෙන විශාල මුදලක්. ඒ මුදල තුල අවස්ථාව ගොඩනැගිලා තියෙනවා අර කියන බැංකු සේවා වලට අවශ්‍ය වෙන මූලික ડોකියුමන්ට්ස් වත් දෙන්න බැරි අයට අර සමාගම් තුලින් මේ තමන්ගේ මූල්‍ය අවස්ථා සම්පූර්ණ කරගන්න. ඒක ඇත්තටම මට පැහැදිලිව කියන්න පුළුවන් ලංකාවේ මූල්‍ය ආයතන අතර අපේ ප්‍රමුඛතාවයේ ඉන්න මේ ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම සම්බන්ධ. දැන් ඔබතුමා සඳහන් කරා මේ ප්‍රතිමූල්‍ය ණය ලබා දීම සම්බන්ධව. එතකොට මේ ක්‍රමවේදය කොහොමද සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ක්‍රමවේදයේදී මොනවද සපුරාලිය යුතු ආයතනයක්, මොනවද සපුරාලිය යුතු සුදුසුකම්? ඒ ගැනත් කතා කරමුකෝ. වශයෙන්ම මේකේ ප්‍රධානම දේ මම පැහැදිලි කරොත් අපේ ණය කලඹෙන් අපි 130කට ආසන්න විශාල මුදලක් මේ ශේෂ්ත්‍රය සඳහා ලබා දීලා තියෙනවා. මම ඒක තවදුරටත් පැහැදිලි කරොත් ලංකාවේ ලියාපදිංචි සම්පකාර සමිති තියෙනවා, සනස සමිති තියෙනවා, ඒ සමිති වලට ගිහින් තියෙනවා. ඊට අමතරව ලංකාවේ සමාගම් නීතිය යටතේ ස්ථාපිත කරලා තියෙනවා පිළිගත් නීතියක් යටතේ ස්ථාපනය කරපු මූල්‍ය සමාගම්. ඒ කියන්නේ මූල්‍ය කටයුතු වල යෙදෙන තමන් මහජනතාවගේ තැන්පතු පබ්ලික් ඩිපොසිට් බාර නොගෙන තමන්ගේ ප්‍රාග්ධනය සහ
වෙනත් ආයතන වලින් ලබා ගන්නා ණය මුදල් තුලින් මම ඒක පැහැදිලි කළ යුතුයි. මහජනතාවගේ tempatu ලබා ගැනීමට ඒ අයට අයිතියක් නැහැ. නමුත් ඒ අය සමහර සමාගම් ඉතාමත් සුපරීක්ෂාකාරීව ගමන් කරනවා. ඒතර අපි මෙන්න මේ තෝරාගත්තේ. එයාගේ අපි බලන අවුරුදු 2ක 3ක ආදායම් බදු ගෙවීමේ රටාව. මෙයාගේ මූල්‍ය වාර්තා. මේ කටේ විගණනට ලක් වෙලා තියෙනවද? මේ ආයතන වල කෑෂ් ප්‍රවාහ අරමුදල් ප්‍රවාහය සකස් කරගෙන තියෙන්නේ කොහොමද? මේ කට්ටියගේ ගුණාත්මක ණය කළඹ පොලිටික් ක්‍රෙඩිට් පෝර්ට්ෆෝලියෝ එක කොහොමද? ඒ වගේ තිරසාර කාරණා කීපයක් මම පැහැදිලි කරපුවා අපි අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කළ බලලා ඒ රටේ නීතියට අනුව ආදායම් බදු ගෙවලා තියෙනවා. ඒ රටේ සමාගම් නීතියට ලියාපදිංචි කරපු ආයතන තියෙනවා. ඒ ආයතන අඛණ්ඩව අවුරුදු 5-10 ක්‍රියාත්මක වෙච්ච තත්ත්වයන් තියෙනවා. එයාගේ මූල්‍ය වාර්තා ඊටම ඉහළ මට්ටමේ තියෙනවා. විගණන වාර්තා පිළිගත් විගණක ආයතන මගින් සකස් කරලා තියෙනවා. ඒකට මේ අය ආර්ථිකය තුළ විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඒතර ඒ වගේ ආයතන දැනට අපි 150කට ආසන්න සංඛ්‍යාවක අපේ මුළු පෝර්ට්ෆෝලියෝ එකෙන් මම හිතන්නේ 130කට ආසන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන නිර්ණායකයන්ට අපි යටත් වෙනවා. එතකොට අපේ ක්‍රෙඩිට් පෝර්ට්ෆෝලියෝ එකෙන් දිය හැකි ප්‍රතිශතයේ උපරිම මට්ටම දක්වා අපි ගමන් කරලා තියෙනවා. ඒතර තව දුරටත් මේ අවස්ථාව වෙනකොට ලංකාවේ අලුතින් ක්‍රියාත්මක වෙමින් පවතින සහ කිසියම් කාලපරාසයක් නිශ්චිතව ගමන් කරපු ආයතන විශාල සංඛ්‍යාවක් LCB Finance PLC ආයතන සමග යෙදිලා ඉල්ලීම් ලැබෙමින් පවතින. අපි හැම අවස්ථාවෙම හොඳ අධ්‍යයනයක් කළා. අපි මූල්‍යාංශය අපේ ණයාංශය විසින් ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා අපි සෑහීමකටපත් වෙන තැන්වල විශාල මුදලක් එකවර ප්‍රදානය කරන්නේ නැහැ අපි. අපිත් ඒ ආයතනය පිළිබඳ හොඳ අධ්‍යයනයකින් ෆලෝ අප් එකක් කරමින් ඒකටගේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරමින් පියවර ඉදිරියට ගෙනියනවා. හොඳයි අපි දන්නවා මේ ලංකාවේ දිරිය කාන්තාවන් බොහොමයක් ඉන්නවා. එතකොට LCB Finance PLC කියන ආයතනය හරහා මේ කාන්තාවන් සඳහා දිරිය කාන්තාවන් සඳහා මොන විදිහටද දායකත්වයක් සපයන්නේ? ඇත්තටම දැන් අපේ ප්‍රොඩක්ට් රේන්ජ් එක දිහා බැලුවත් අපි කාන්තාවන් සඳහා විශේෂ ඉතිරි කිරීම ගිනවා. ඒක අපි නම් කරලා තියෙන රැජින කාන්තා ඉතිරි කිරීම ගිනුම. ඔබට තේරෙනවා මේ නමෙන්ම අපි කාන්තාවන් සඳහා ඉහළ වටිනාකමක් එකතු කරලා තියෙනවා. ඒක විතරක් නේ මම කලින් පැහැදිලි කරපු ආකාරයට අපේ මූල්‍ය සේවා ගමට යන උදාහරණ සනස් සමිති වෙන්න පුළුවන් කමිටි බේස් ඕගනයිසේෂන් වලට අපි දීපු ණයවල සංඛ්‍යාත්මකව අපට ඔප්පු කළ හැකිව තියෙනවා 80%කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ව්‍යවසායකත්වය සඳහා ඒ කියන්නේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා අපි විශේෂයෙන්ම කාන්තාවන්ගේ නායකත්වය ඒ වගේම ෆයිනෑන්ෂියලි ලිටරසි කියන්නේ අපි සාක්ෂරතාවය මූල්‍ය සාක්ෂරතාවයේ ගොඩනැගීම මේ කාරණා ඔස්සේ පුහුණු සැසිය අපි පවත්වාගෙන යනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෑත කාලේ මම විශාල ණය මුදලක් හම්බන්තොට සමිතියකට ඉදිරිපත් ලබා දුන්නා. ඒ සමිතියේ ශ්‍රේෂ්ඨ අධ්‍යයනයක් සඳහා මට ආරාධනා කළා. මම එතෙන්ට ගියාට පස්සේ කෘෂිකර්මය සඳහා යෙදෙන කාන්තාවන් 100කට රුපියල් ලක්ෂ 2 බැගින්. ඒක තුළ මම දැක්ක ඉතා මේ ආර්ථිකයට ඉතා ඉහළ අගයක් එකතු කරන පිරිසක් කාන්තාව. ඇත්තටම මේ අපගේ ණය සේවා තුළින් මම කතා කරපු ප්‍රතිමූල්‍ය කලින් පැහැදිලි කරපු ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමවල අපි ඒ දීපු ආයතනවල සංඛ්‍යාලේඛන අපි අධ්‍යයනය කරනවා 100කට 80කට වැඩි ප්‍රමාණයක් මේ ණය ප්‍රවාහය ගලාගෙන ගිහලා තියෙන්නේ කාන්තාව. ඒත් ඇත්තටම අපේ ආයතන තුළ ඒ ව්‍යවසායකත්වයේ නායකත්වයට ලොකු අගයීමක් අපි එකතු කරලා තියෙනවා.